කොහොම පස්සට අයිය පස්සට එන්නකෝ පහන් දෙල්වීමෙන් මේ කටයුත්ත විශේෂ දිනය ආහාරපත් අපි ආරම්භ කරමු. අපි ආරාධනය කරමු පහන් දෙල්වීම සඳහා ජයවුප ගෙනීමෙන් අනතුරුව අධ්‍යක්ෂ ශමීර නාවතුංග නිෂ්පාදක වරුණ ආරම්භකේ එකම විමල් වඩසිංහ උදාරි වර්ණ අද පෙබරවාරි මාසේ 13 වෙනිදා වයිෆ් චිත්‍රපටය මංගල දර්ශනය අද පැවැත්වුණා. ඉතින් අද ඉඳන් ශ්‍රී ලාංකික වාසීන් සියලුම දෙනෙක්ට රට වටා දිවයින පුරා තියෙන සිනමා හල් වලින් වයිෆ් චිත්‍රපටය බලන්න පුළුවන්. ඉතින් ආරාධනා කරනවා චිත්‍රපටය බලන්න එන්න බලලා අපිට ගුණදොස් කියන්න කියලා. මොකද මේක ශමීර නාවතුංග මහත්මයා අධ්‍යක්ෂණය කරපු තෙවන චිත්‍රපටය සහ අතිසාර්ථක චිත්‍රපටයක්. මම මේක රංගපානවා නිසා කියන කතාවක් නෙමෙයි. මොකද ඒ චිත්‍රපටයේ ප්‍රේක්ෂකයෙක් හැටියට මම අද බැලුවා. ඇත්තටම අපේ ජීවිතේට අපි ආදරණීය හදවත් වලට ඇමතීමක් මේ අපේ ආදරණීය හදවත් වලට ගන්න ආදර්ශමය චිත්‍රපටය තුළ තියෙනවා. ආදරයේදී ඉවසීම දරා ගැනීම සහ සමාව දීම ඇතුළේ ආදරය ජය ගන්න පුළුවන් කියන එක මේ චිත්‍රපටය තුළ පෙන්වලා තියෙනවා. එදිනෙදා ජීවිතේ ගෙවෙන පෞල් ජීවිතයක් තමයි මේ චිත්‍රපටය තුළ තියෙන්නේ. ඉතින් මටත් නිර්මලාගේ චරිතය ගත්තාම මටත් හොඳ අවස්ථාවක් වර්තමාන සමාජයේ වෙසෙන සියලුම කාන්තාවන් නියෝජනය කරන චරිතයක් මට රඟපාන්න ලැබුණ එක. ශමීර නාවතුංග මහත්මයාගේ අධ්‍යක්ෂකතුමාගේ තුන්වෙනි ෆිල්ම් එක බලන්න ආවා. එයා බයිසිකලේ සිහින නෙළුම් මල් ඊට පස්සේ මේ අලුත් ෆිල්ම් එක වයිෆ්. ඉතින් මම හිතන්නේ මේ ෆිල්ම් එක ආදරවන්තයාගේ දිනේ ආදරවන්තයන්ට හදපු ලස්සන චිත්‍රපටයක්. ඔබගේ ග්‍රාහකයා වෙන ඇමතුමක් සමග සම්බන්ධ වී ඇති කියලා තියෙන්නේ මේ කතාවේ. ලස්සන ෆිල්ම් එකක්, නීට් ෆිල්ම් එකක්. අපේ චිත්‍රාල් සෝම්පාලගේ ලස්සන සින්දුවක් තියෙනවා. ඉතින් මම සූපතන් ආවේ ෆිල්ම් එකට හැමදාම වෙනවා වගේ. ඉතින් රසික ජනතාවගෙන් ඉල්ලා හිටිනවා සිංහල සිනමාවට හොඳ කාලයක් ස්වර්ණමය යුගයක් ඇති වෙලා තියෙන මේ කාලේ මේ චිත්‍රපටයත් බලලා ප්‍රේක්ෂක ජනතාවෙන් ඉල්ලා හිටිනවා සිනමාවට දායක වෙන්න කියලා. වයිෆ් ෆිල්ම් එක අද රිලීස් වුණා. ඉතින් ෆිල්ම් හෝල් මං හිතන්නේ 60කට වඩා වැඩි ප්‍රමාණයක් තියෙනවා කියලා මම දැක්කා දාලා තියෙනවා සමීර. ඉතින් මට ප්‍රේක්ෂකයන්ගෙන් ඉල්ලන්න තියෙන්නේ 60ක් දාලා තිබුණාට පොඩ්ඩක් කෝල් කරලා යන්න ෆිල්ම් හෝල් එකට. මොකද ෂෝ ටයිම් එකයි හම්බෙන්නේ සාමාන්‍යයෙන්. ඉතින් එතකොට ගොඩක් වෙලාට ආපු කම්ප්ලේන්ට් එකක් තමයි අනිත් ෆිල්ම්ස් වලදී මේ යන ෆිල්ම් එක නෙමෙයි තියෙන්නේ වෙන ෆිල්ම් එකක් කියන එක. ඒක නිසා ඒක ගැන දැනුවත් වෙන්න කියන එක තමයි මට මුලින්ම කියන්න තියෙන්නේ. ෆිල්ම් එක බලලා ෆිල්ම් එක හොඳයිද නරකයිද කියන එක ඔයගොල්ලන්ට දැනෙන අවංක හැඟීම කියන්න. ෆිල්ම් එක බලන්න නැති කට්ටිය මේ බලන්න එපා කිව්වට නොබලා ඉන්න එපා. ෆිල්ම් එක බලලා ඕගොල්ලන්ගේ ගුණදොස් කියන්න. ආදරණීයන්ගේ දවස වෙනුවෙන් මම හිතනවා තිලිනයක් විදිහට වයිෆ් කියන ෆිල්ම් එක අපිට හඳුන්වන්න පුළුවන්. මොකද මම කියන්නේ ආදරය කියලා කිව්වහම වයිෆ් කෙනෙක්ගේ ආදරය කොච්චර වැදගත්ද ස්වයං පුරුෂයාට කියන එක. කියන්නේ හස්බන්ඩ් කෙනෙක්ට කියන එක දැනෙන හරි හાર્ට් ටච් ෆිල්ම් එකක් තමයි වයිෆ් කියලා කියන්නේ. ජීවිතේ අපි ගොඩක් වෙලාවට හිතනවා ජීවිතය කියලා කියන්නේ සමහර දේවල් ඒකාකාරීව පවත්වාගෙන යයි. හැලහැප්පිලිම් ආවහම ඒවා නැවත පවත්වාගෙන යන්න අමාරු වෙයි කියලා. නමුත් ජීවිතයේ ආදරය ඒ වගේම බැඳීම් කියන්නේ ඊට වැඩිය ගොඩක් වෙනස් දෙයක්. ඉතින් ඒ වගේ සියුම් තැන් කතා කරමින් මේ වයිෆ් කියන චිත්‍රපටයේ සමීර නාවතුංග මහතා මම හිතනවා ඉතාමත් හොඳ
පිටපතක් රැගෙනගෙන ඇවිල්ලා මම හිතනවා සියලුම සමාජයට මැසේජ් එකක් දෙනවා ආදරය කියන බැඳීම් වල කොච්චර ස්ථිරතාවය ජීවත් වෙන්න අවශ්‍ය කරනවද කියලා. ඉතින් හරි ආදරණීය කතාවක්. මම හිතනවා බැඳීම් වල වටිනාකම ගැන විශේෂයෙන්ම කතා කරනවා වගේම බැඳීම් පවත්වාගෙන යන්න ලේසි නැහැ. නමුත් ඒවා රැකගැනීමෙන් අපි ජීවත් වෙනවා කියන හැඟීම ප්‍රකාශයටපත් වෙනවා. ශමීර් නාවටුන්නගේ වයිෆ් අද තමයි මම බලන්නේ. මමත් රංගනෙන් දායක වුණා මේ චිත්‍රපටයට. ඉතින් ඉතාමත් හොඳ චිත්‍රපටයක්. සෑහෙන මම රස වින්දා. මට හිතෙනවා ඔයගොල්ලොත් අනිවාර්යෙන් රස විඳින්න ඕන. මොකද මේ ආදරවන්තින්ගේ මාසේ හොඳම චිත්‍රපටයක් ඇවිල්ලා තියෙනවා වයිෆ්ලට, හස්බන්ඩ්ලට, ගර්ල්ෆ්‍රෙන්ඩ්ලට, බොයිෆ්‍රෙන්ඩ්ලට සියලුම දෙනාට. ඉතින් මං හිතනවා අනිවාර්යෙන් ෆැමිලිස් කපල්ස් ඇවිල්ලා මේ චිත්‍රපටය බලන්න ඕන. මේක ඇතුළේ තියෙන ඔබගේ ග්‍රාහකයා වෙනත් හැමතුමක සම්බන්ධ වී සිටිනවද නැද්ද කියලා ඔයාලට බලන්න පුළුවන්. ඉතින් මේකේ අධ්‍යක්ෂණය ශමීර් නාවටුන්න. ඉතින් ඔහු ඉතාමත් හොඳට මේ කතාව මේ පිටපතත් එක්ක වැඩ කරලා තියෙනවා සහ අනිත් සියලුම ආටිස්ලා හොඳටම වැඩ කරලා තියෙනවා. අද වයිෆ් සිනමා පටයේ මංගල දර්ශනය පැවැත්වුවා PVR සිනමා ශාලාවේදී. ඉතින් ඇත්තටම මේ වෙනකොට චිත්‍රපටිය ඉතාම හොඳ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගෙන තියෙනවා. ඉතින් ඔබ දන්නවා මේ චිත්‍රපටිය කතා කරන්නේ බොහොම කාලීන කතා තේමාවක් පිළිබඳව. කොළඹ නගරේ ජීවත් වෙන හස්බන්ඩ් කෙනෙක් සහ වයිෆ් කෙනෙක් අතර ඇති වෙන පොඩි කතන්දරයක් තමයි චිත්‍රපට පුරාම ගොඩනැගෙන්නේ. ඔබ දන්නවා අපි මේ වෙනකොට අපේ සමාජ ජීවිතවල බහුතරයක් අපි ගොඩක් සෝෂල් මීඩියා, මොබයිල් ෆෝන්ස් එක තමයි අපේ ජීවිතේ ගත වෙන්නේ. ඉතින් එහෙම තියෙනකොට අපි ඉතාම ඉක්මනින් තව කෙනෙක් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්, කනෙක්ට් වෙන්න පුළුවන්. ඉතින් මේ සම්බන්ධතාවය ඇතුලේ අපේ ජීවිතයේ මේ සම්බන්ධතා අපේ ජීවිතේ බලපාන්නේ කොහොමද? ඒ සම්බන්ධතාවත් එක්ක අපේ ජීවිතේ ගලාගෙන යන්නේ කොහොමද කියන එක තමයි මේ චිත්‍රපටය ඇතුලේ කතා කරන්නේ. ඉතින් මේ චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ හේමාල් රණසිංහ, ඒ වගේම උදාරි වර්ණකුල සූරිය. ඉතාම විශිෂ්ට රංගනයක නිරත වෙනවා. ඇත්තටම හේමාල් මම හිතනවා හේමාල්ගේ ජීවිතේ ටර්නින් පොයින්ට් එක තමයි මේ චිත්‍රපටය කියන්නේ. ඒ වගේම උදාරිගෙත් එහෙමයි. ඔබට හේමාල් රණසිංහ සහ උදාරි වර්ණකුලසූරිය වෙනස් විදිහට දකින්න පුළුවන් මේ චිත්‍රපටය ඇතුලේ. ඉතින් ඇත්තටම මේ වෙද්දි චිත්‍රපටය ලංකාවේ සිනමා ශාලා 80කට ආසන ප්‍රමාණයක තිරගත වෙනවා. ඒ වගේම විදේශී රටවල් 18ක වගේ චිත්‍රපටය සමගාමීව මේ ප්‍රදර්ශනය වෙනවා. ඉතින් මම ආරාධනා කරනවා ඉතාම ආදරෙන් වැලන්ටයින් දිනේ ආදරණීයන්ගේ දිනේ ආදරණීය මාසේ ආදරය කරන ඔබ හැමෝටම බලන්න පුළුවන්. පවුලේ හැමෝටම බලන්න පුළුවන් චිත්‍රපටයක් තමයි වයිෆ් කියලා කියන්නේ.